මගේ වොයිස් එක අපන්න මේ අහල්ලා මගේ තාලේ වැඩි වැඩක් නෑ අඩුත් නෑ එක වාගේ අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලිවාගේ මේ අහල්ලා මගේ තාලේ අනේ මගේ නෝනා මට වෙන් කරන්න ඕන ඒ මාස වෙන් කරන්න ඕන අනාගතේ දේන මගේ අන්තිම කැමැත්ත තමයි මට කියලා තියෙන හැම වටිනා දෙයක්ම මේ ලපේ පුතාට කියලා දෙන එක. සීයේ මට මේ ලපේ පුතත් එක්ක තනියම ටිකක් කතා කරන්න තියලා උඹලා එළියට බලයල්ලා. දැන් ඉතුරු අවුරුදු 50ට මං තනියම ජීවත් වෙන්න බෑ. පුතේ මට පරම්පරාවෙන් උරුම වෙච්ච බොහොම වටිනා කියන පෙට්ටකමක් තියෙනවා. මම ඒක උඹට දෙනවා. හැබැයි ඒක කොන්දේසියක් උඩ. ඒ මොකක්ද සීයේ? පුතේ මම මැරෙන්න කලින් මට තියෙනවා උඹට කියලා කරගන්න වැඩ කීපයක්. අයියෝ සීයේ කියන්නකෝ. ඕන දෙයක් කරලා දෙන්නකෝ මම පෙට්ටක නෙවෙයි සීය වෙනුයි. එහෙනම් උඹ මුලින්ම කරන්න ඕනි මේකයි. මොකද සී? සිරියාවති ආච්චිලාගේ ගෙදර තියෙනවා මට බැරිවීමකින් අමතක වෙලා ආපු මගේ අපුට ලේන්සුවක්. මොකක්? කුණ පාලයා ඕක දැනගත්තොත් මට මැරිලත් නවනින්ගිරා විඳින්න වෙනවා. ඒක නිසා උඹ ඒක අරන් එන්න ඕනි. සීයලත් මාර වැඩ තමයි කරලා තියන්නේ. මං කොහොමද අනේ එහෙ ගිහින් ඔය අමුඩ ලේන්සුවක් හොයන්නේ ඇඳයට? මට නම් බෑ සීයේ මට බෑ. එහෙනම් උඹට පෙට්ටකම ලැබෙන්නේ නෑ. මප වයසටද කරලා තියෙන කුපාඩි වැඩ. අවසාන කැටපාත් වෙන්නේ ඉතින් අපිට. දැන් උක ගන්න ගිහින් මාට්ටුනොත් එහෙම පෙට්ටකම නැත්තම් මන්න අයියෝ රෙද්දවල් උස්සන් එන්න. Annoekodu muka amal dumay. Ye papa. Aduh, Guarda gue, mele que tahu ni kembali kod.
ස්වභාව දෙකෝ මගේ රාජික බොන්න ඕනාද සීය මේතන පුඩි බාමුඩ ලේසුව ගෙනාවද ලේන්සුව එකට මේ පහක් තියෙනවා පහක් සිරියාවති උඹ එහෙනම් මේ මටත් බොරු කළා උඹ කිව්වා නේද එක මලක අහන්නේ බබරු දෙන්නයි කියලා බලන් ගියාම බබර වදයක්ම බැඳලා හබොයි ඉඳුර මල්ලේ ඩෙවලයි ඉඳුර මල්ලේ මෙහෙමයි වැඩේ වෙන්නේ. හට් එක ගහමු මේ පැත්තේ. කැරම් ගහන සිත් එකට බෝට් ටික දැම්ම මේ පැත්තේ. පොඩි ටික දාමු මෙහෙම ඔහොම ලස්සනට ගහලා ආරුක්කු නමුමු ගොක් අතු ටික හරි. ලස්සනට වැඩේ කරමු. නෑද වෙනවා කිව්ව නේද? අන්න නෑද වෙනට කන්න දෙන්න අන්න අර ගෙදර ලෑස්ති කරමු. මොකටදයි මල ගෙදර. කාගේද සීයාගේ සීයා මැරුන්නේ නෑ සීයා අර ඉන්නවා හොඳට බල්ලාගේ මාර වැඩ බං බලාගේ බං කිසි උනන්දුවක් නෑනේ. සීයා උනන්දු කරලා ගනින් වැඩේට. ඇත්ත උනන්දුව කියන්නේ අර සීයා හොඳින් ඉන්නවා හෙට අනිද්දා සීයා නැගිටි ඈ? ලටත් පින්නට බතත් තියනවා නන්නේ අප්පඩ දේශන අර මේ ජයන්තයලයි බණ ගෙදරවත් තියෙනවා මේ පැත්තට යන්න. හරි හරි මේ මතක් කරලා පණිවිඩ දියන් ඈ. හරි හරි දෙකේ මූසලගම මුංගේ මැරෙනකන් ඉන්නේ බලාගෙන පුතේ ලපයෝ උඹ කරන්න ඕනි තා වැඩක් තියෙනවා ඒ පාර මොකද්ද හේනේ ලුක් කෑල්ලේ තියෙනවා මම හංගපු කසිප්පු කෑන් එකක් ඕක පොලිසියට වුණොත් මට මැරිලත් අවනම්බු විදින්ට වෙනවා ඒක නිසා ඒක අරන් ඇවිත් කොහෙන් හරි හංගපන් අනේ සීයේ මීට වැඩිය හොඳයි මට රාලාමි යන්න කසිප්පු කාරේ ඔය ඉන්නවා සටේ වගන්තියටද මම අරුවා රෙස් කරන රාලාමි ඒ නවතියන් මම ඔච්චර දීවත් ජලලි මන්නේ උඹ නීතිය රහනට කොටු වෙලා ඉවරයි කොටු වෙලාම නෑ නේ රාලාමි මොකක් කියන්න නැතුව අල්ලන ඕයි ඒ නැවතන් එදා හිටපන් නැවතන් යකෝ රාලාමි මේක කොයි පැත්තට ගියාද ඔක කෙලි කියන්නේ නැද්ද කෙලින් යා මල්ලේ කවුරු හරි කෑන්නේ එකක් තියන් සයිකලයක මේ හරිය යනවා දැක්කද? මේ පැත්තේද? මල්ලි පොය දෙකක් යන්න කලින් කසිප්පු ඔක්කොම අල්ලලා මේ ගම සුද්ධ කරලා දානවා යන්න මල්ලියා අයිසේ රාජකරුණ අරුන් අතර මොකද බැරල් වගේ තියාගෙන කරන්නේ? අයියෝ ඒකවත් දන්නේ නැද්ද ඒ තාරවුණු කරනවා වැඩක් නෑ රාලාමි ඌ බයිසිකලේ ගියේ ඌ අල්ලන්න බෑ ඕ නවත්තර ලයිසන් එක ගන්න බයිසිකලේට ලයිසන් නැද්ද? අය මාසෙකට ඉරි දාන්න වෙනවනේ අනිත් එක හෙල්මට් උත් නෑ හෙල්මට් ලයිසන් නැතුව පාර යන්න බෑ කියලා කතා කරන්න එපා බයිසිකලේට රාජකාරියට බාධා කරන්න එපා මේ අනික රාලා මේ පත පච්චකුත් කොටලා ඔය තියෙන්නේ අනිවාර්යෙන් කුඩ්ඩේ මේ තියෙන සංකේත ඕ අපිට දැන් තමසුවේ හිර බාරට ගන්න බෑ හැබැයි සයිකලේ හිර බාරට ගන්න වෙනවා බයින අනිත් එක තුන් දෙනෙක් දාලා යන්නත් බෑනේ නීතියෙන් වරදීනේ යනවා අතෙන් යනවා ගහලා ගන්නවා
ඔය ගහල්ලන් ඉන්න අපි එනකම්. ඔතෙන් වෙලා ඉන්න ඕනේ. හරිද? අපි පුළුවන් වුණොත් එනවා. ඕනම් තනි මොංගලයේ දාලා හාමි. එතනින් දකුණට හරවමුනේ. නෑ වමට. කොට පොලිසියට ගත්තම නම් මේ වගේ රාලා හමිලා. සයිකලයක් පැද වෙන්න බෑනේ. පිටද මොගියේ. අම්මට උඩු කසිප්පු කරේ. ගන්න පාගන. ඔය පාගන. තව පාගන. කට වහනවා නැත්තම් කට වහනවා. පාගන. නැතුව ඔයිසියා ඔයි. මොනවද ඔය රාලා හමි කරන්නේ? මම මොන මකුලක් කන්නද ඔය මේකේ බේක් නෑ. දැන් පිස්සක් ගෝල් දමුසේ. තමුසේ පිස්සෙන්න ඔය. අම්මෝ කකුල බලන්න කසිප්පු කාර්යය කියපු තියාකුත් නෑ. මකුලක්ද ඔය. රාලා කසිප්පු කාර්යය. නැගින්න. රාලා ගන්න. එනවා යුක්තිය නාමෙන් අපි මේ කසිප්පාරේ වල්ලකම්. පල්ලඩෝ යන්නේ. තරගේ ප්‍රථම ස්ථානය මෙන්න මේ විදිහට සමත් වෙනවා. උස්සලා දෙන්න. ලම්පයා නේද බම් මේ එන්නේ. ඇයි බම් කෑන් දෙකක් තියන්නේ. තව පෑ භාගයක් යන්න කලින් මූ අල්ල ගන්න ඕනේ. ඇයි මෙහෙම ඉවරද? නෑ මගේ ඩියුටි ඔෆ්. පාගලා වරෙන් ලපයෝ කෝ අප්පුඩිය දෙන්න. අයිපෑ යකෝ. අයිපෑ. අයින්නවා තමයි යකෝ මෙතන ඉන්නාවේ නෑ. ඒ රිබන් එක දින මල යකෝ. සෙබ්බන් කමන්න එන්න පුළුවන් ඉදිරි කරගෙන යන්න. පට සිරි දෙක එනවා. ගැම්මට. පට සිරි පොලිසියෙන් බං එන්නේ. කමන්න එකසේ තජයක් අතිරි බයිසිකල් රේස් එකක් මැද්දෙන් ඔය අපි යන්නේ. අයින් වෙන්න. ඇයි අමායක ප්‍රථමාදාරද? නෑ ඔය මේක බ්‍රේක් නෑනේ. සර් ටැග් අවසමට එවන්නද? කෙසේ වෙතත් 2 3 දෙකම ස්ථානයන් පොලිසියට. අල්ලගත්තනම් පළවෙනිදා මුසාවි දාලා අලුත් අවුරුද්දේ ප්‍රොමෝෂන් එකක් ගන්න තිබ්බෝයි. ඒක තමයි ඔය කියන්නේ එනම යන්න. ඒයි! අන්නරු ගාවට වෙන්නද කොයිද? ගවට බැලලා තමයි එනවා යන්න. මොනාද සී මුණුබුරෙට්ට කියලා කරගන්න වැඩද කියන්නකො මේවා. අමුඩ අරන් එන්නයි කසිප්පු කෑන් හංගන්නයි හිරිකිතයි අප්පා. සි ඒ විතරක් නෙවෙයි මට තව වැඩ තියෙනවා උඹට කියලා කරගන්න. හරි මොකද්ද කියන්නේ? අපි ඉතින් මුල් පහට ආවනේ අපි මුල් පහට අපි දින්නේ නැතුනට මුල් පහට ආවනේ. මොකද්ද ඔය කියන්නේ? එහෙම කතා කරන්න එපා හරිද? අපි ඒ පහට එනක අමාරුයිනේ අපි ආවනේ. මේ කවුද මේ නෑ අර කට්ටිය මේ අපි මුල් පහට ආවේ නෑ අනම්මන අනම්මන කියන අපි කෝඩ් දැම්මේ නෑ ඒක හරි අපිට නැති හින්දා අපි කෝඩ් දැම්මේ නැත්තේ. අපි නෝමල් ආවනේ. හරි මේ කෑ ගන්න එපාද? හරි. කවුද? මම මේ ඉන්ටර්විව් කරවපොද? ඔයාද ඉන්ටර්විව් කරන්නේ? ඔව් මම දැන් ඉන්ටර්විව් කරාපු එක්කෙනා. මොකද ඉන්න? ෂුටේ. ඇයි එමින් ඉන්නේ? නෑ මම අර සරලයි කියලා පෙන්නන මම සරලයි එහෙම මට තරහ යන්නේ නැහැ එතනම. අර පොඩ්ඩක් ඇග්‍රෙසිව් වුණා අර මම අමුතු විදිහට කැත විදිහට බීලු කරනකොට ඉන්න දුකයිනේ. මම එමින් ඉන්න නේ? නෑ ඉක්මනට කමන්න වාඩි වෙන්න වෙයි. මේ නම මොකද්ද කිව්වේ? නම කිව්වේ නෑ දැන් තමයි කියන්නේ සිරිල්. සහතික ගන්න නැද්ද ඒ ඉන්ටර්විව් එකට? හරි. ඇත්තටම මෙහෙමයි මේක සහතික බලන එකක්ම නෙමෙයි ලොකුවට. මෙතන අපි කරන්නේ ප්‍රොඩක්ෂන් හවුස් එකක්. මාරු හොඳටම කළා ඒක. ඔව් මේක ඇත්තටම අපි ලොකු වීඩියෝ එතකොට චිත්‍රපටි ඒ වගේ දේවල් කරනවා. අම්මා ගමේ සිරිය කිව්වොත් ඉතින් දෙන්න ඕවා තමයි කරන්නේ. ඒක තමයි. අපි මේකේ රංගපාන්න නළුවෙක් තමයි හොයන්නේ. ඒකට තමයි මේ ඉන්ටර්විව් එක. ගමේ සිරිය කිව්වොත් නළුවා තමයි දෙන්නම්. කරමු. හරි. එතකොට සිරිල් ඇත්තටම මේ මට පුළුවන් ද මුලින්ම සිරිල්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න. දැන් සර්ට පුළුවන්ද මගෙන් ප්‍රශ්න කීපයක් අහන්න කියලා මම දන්නේ නැහැ. ඒක දන්නේ සර්නේ. නේ? හැබැයි සර් ප්‍රශ්න අහුවොත් මට පුළුවන් උත්තර දෙන්න. ගමේ සිරිය කිව්වොත් ඉතින් ප්‍රශ්න අනේ ප්‍රශ්න නේ.
හරි මෙහෙමයි. මේ දැන් සිරිල් අපි මේක නළුවෙක් නෙවන්නේ. ඔව් නළුවෙක්. නළුවෙක් කිව්වම එක එක දැන් නිර්මාණාත්මක හැකියාවන් තියෙනවා. අම්මා දෙන්න. නිර්මාණාත්මක විදිහට ලියන්න එක එක දේවල් ලියන්න එහෙම සිරිල්ට හැකියාවක් තියෙනවද? කම්මේ සිරිල් කිව්වොත් ලියලි තමයි දෙන්නම්. සර් මට පුළුවන් සර් FB එකේ හැලි ලියන්න. අම්මට සිරි වෙන ලියන්න පුළුවන්. ආ ඒ කියන්නේ ඒ කියන්නේ සර් දන්නේ නැද හැලි? නෑ මොකද? හරි. හරි අපි මෙහෙම කරමුකෝ. ඔන්න දැන් මම ඉන්නවා. හරි. ඔන්න සර් ඉන්නවා. හරිද? මම ගන්නවා මගේ ෆෝන් එකේ ෆොටෝ එකක්. මගේ? ඔව් ෆොටෝ එකක් ගන්න. hina වෙන්න. ඒ ගොනාමගේ hina වෙන්න එපා. සරල එකක්. ඉන මම ලියනවා හැල්ලක් Facebook එකේ සර්ගේ ෆොටෝ එක දාලා මෙච්චර ලොකු ප්‍රොඩක්ෂන් කරන කම්පැනි එක මේ වගේ හිඟන මේසයක් අරගෙන වැඩ කරන මොහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. සල්ලි තිබුණත් වියදම් නොකර හොඳට ඉන්න පුද්ගලයෙක්. එහෙමයි. ඒක ඒකට තව සෙට් එකක් අපේ ප්‍රතිහාලි සෙට් එක උන් එනවා. අනේ ඵලයන් ඕකගේ පෙරේතකම. ඕක එන පෙරේතෙක් ඒකනේ ඔච්චර කම්පැනි එක මේ වගේ බාලමේසයක් කරන් තියන්නේ කියලා. ඊට පස්සේ මම දෙනවා තව හැල්ලක්. ඕම අම්මට සිරි වෙන හැල්ලක්. දෙකට බෙදලා මරා ගන්නවා අපි. එහෙම වැඩක් නැහැ. මම අහන්නේ ආයිසේ ඒක නෙමෙයි. නිර්මාණාත්මක විදියට මේ තිර පිටපත් එහෙම ස්ක්‍රිප්ට් අනම ලියලා දිනවද කියලා මං අහන්නේ. තිර පිටපත් එහෙම. මේ සිරි කිව්වොත් තිර පිටපත් තමයි දෙන්නම්. මේ මේකේ ස්ක්‍රිප්ට් එකක් තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ තිර පිටපත් ලියලා තියෙනවා. තිර පිටපත් කියන්නේ අම්මට සිරි වෙන්න ලියලා තියෙනවා ඉතින්. ඒ කියන්නේ එතකොට සිරිල් හිතනවාද ওই තිර පිටපත් වලින් සමාජයට ලොකු දෙයක් දෙන්න පුළුවන් වුණා කියලා? දැන් මෙහෙමනේ සර්. ඔව්. දැන් තිර පිටපත ලියන්න අපි ගන්න මේ පොඩි A4 එකනේ. ඔව්. ඔන්න ලියාගෙන යනවා. ඒ කොලේ ඉවරුනාම අපි ගන්නෙ එම ප්‍රමාණයෙම A4 කොලයක්. එතකොට තිර පිටපතක් ලියලා අපිට කවදාවත් සමාජයට ලොකු දෙයක් දෙන්න බෑ. මේක. ඔන්න දැන් කට් අවුට් එකක් පෝස්ටර් එකක් එහෙම ගැහුවා නම් අම්මා සිරියල් දෙන්න පුළුවන් සමාජයට ලොකු දේවල්. හරි. ඒ වැඩ නේ වැඩ. පිටපත් කතාව අමතක කරලා දාන්න. ඔව්. මම හොඳ. දැන් නළුවෙක් කිව්වහම ඔව්. මේ සරලම දෙයන්නේ දෙබස් කියන්න පුළුවන් වෙන්න ඕනේ. අම්මා දෙන්න සිරියල් කිව්වොත් දෙබස් තමයි තමයි අපි ගත්තොත් දෙබස් ලොකු ප්‍රමාණයක් තියෙනවනේ. මොකද කියන්නේ. ඒ ලොකු එකද මේ පෙන්නුවේ? ඔව් ඒ ලොකු තමයි පෙන්නුවේ. හරි. එතකොට සිරියල් කියන්න මේ ඊටාම සරල දෙබසක් මට කියලා පෙන්නන්න. ලංකාව දිගටම මැච් පරදිනවා. පුදුමයි නේද? ඒ මොනවදයි ඉතින්? එහෙම නෙමෙයි දෙපස් කියන්නේ දෙදෙනෙක් අතර යන සංවාදයන්නේ. එහෙම අර සරල සංවාදයක් මට කියලා පෙන්නන්න. එහෙම සංවාදය අපිට ඕන එකක් කරන්න පුළුවන්. එහෙම සංවාදයක් මතක් වෙන්නේ නැති. අයියෝ. මෙහෙමනේ මම ඊටාම සරල එකක් කියන්න. දැන් හිතන්න මලක් හා බඹරෙක් අතර දෙබසක්. මලක් හා බඹරෙක් අතර යන සංවාදයක්. උදාහරණයක් කරන්නද? ඔය කල්ල වෙන්න. හරි. මලයි බඹරයි? ඔව් මලක් බඹරෙක්. මල මම ඔබගෙන් පැණි බොන්නද? බඹලා ඇසුරේය. කියමනේ. very good. අර පල. අම්මදාම අපේ පැණි බීලා යනවා අපිට ඕන වෙලා දුන්නේ. මල් එකමණින් ගෑගිසුවෝය. අනේ දාගන්න ඔබේ පැණි. අපිට පැණි නැද්ද වෙන තැන් වලින් ගන්න. ඈ වෙන මල් නැද්ද? මඹරෝ ඉසේක ද්වේෂයෙන් අදහස් ප්‍රකාශ කළා. අනේ අපේ පැණි නැත්තම් උඹලා බොයි. අපේ පැණි නැත්තම් උඹලා බොයි. ඵලයන් මල් එකමණින් ගෑගිසුවෝය. අර ඵලයන් දෙවස් තමයි දෙන්න. හරි. ඒක හරි. දෙවස් ඕනේ නැහැ. දැන් තමුසේ කියනවා දැන් නළුවෙක් වෙන්නනේ ආවේ. ඔව්. නළුවෙක් වෙන්න දින සරලම දෙයක් තමයි සින්දු කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි එහෙම දැන් මේත් එහෙම සින්දු කියන අයට නළුකම දෙන්නේ එහෙම එකක්ද? එහෙම කරන්න වාසේ දැන් මොකද දැන් සින්දු කියන අය නළු වුණාමසේ යාළුවා සින්දු කියලා හම්බ කරන්නත් පුළුවන් හංගපාල හම්බ කරන්නත් පුළුවන්. දැන් අපි වගේ උන්ට එතකොට මොකෙන්ද හම්බ කරන්න තියෙන්නේ? එහෙම කරන්න වාසේ සින්දු බලන්න එපා. රංගමයන් විතරක් බලන්න. නෑ එහෙම නෙමෙයි මම කියන්නේ. දැන් සින්දුවක් කියන්නේ පොඩි සින්දුව පොඩි සින්දු ගාලා ඉනවනේ චිත්‍රපටියක් පස්සේ ගත්තම ඔයගේ පොඩි සින්දු කියන්න පුළුවන්ද? පොඩි ඒවා කියන්න පුළුවන්. අනික නෑ පොඩි එකක් කියලා පෙන්නනවා. මේක සරල සින්දුවක් කියලා පෙන්නනවා. එහෙම ඉතින් අර සින්දු කියන දන්නේ නැති ඉතින් එහෙම ලොකුවටම එන්නේ නැහැ මොකක් හරි. අයිසේ ඔය පොඩි අපි දන්න පොඩි කාලේ දන්න සින්දුවක් කියලා පෙන්නනවා. මොකද්ද? අපි දැන් ඒ උදාහරණයක් ගත්තොත් දැන් ඔයද කියන්නේ පොඩි කාලේ අපි ටිකිරි ලියා. ඔය මේ සින්දුව කියලා පෙන්නනවා. කෙප්පයන්නේ. කෙප්පයන්නේ. මේ බොරුවන්නේ අමු බොරුවක්. අයිසේ ටිකිරි ලියා කියන්නේ අපි පොඩි කාලේ දන්න සින්දුවනේ. ඒකනේ ගුණා වගේ බොරුනේ ඉගෙනගෙන තියෙන ඒකනේ කියන්නේ මේ.
මොකද ටිකිරි ලියා. හරිද? දැන් ඕකේ ටිකිරි කියලා 3 පාරක් තිබුණ එක හොඳයි. දැන් ටිකිරි කියලා 10 පාරක් 20 පාරක් තිබුණා අපි හවස් කරනවා කියන්න බෑ. අපිට විනාඩි 10යි තියෙන මෙතන. හරිද? හරි. දෙවෙනි එක කමන්නේ ඒක කමන්නේ. මොකද දෙවෙනි? කලෙත් අරන් ලිඳට ගියා. ඉතින් දැන් කාලේ කෙල්ලු ඉන්නවද සර්? කල අරන් ලිඳට යන්න පුළුවන්. හරි ඒක කමන්නේ. ඒක පොඩ ප්‍රැක්ටිකල් එක කමන්නේ. ඔන්න එනෝ සීන් එකට. ඔන්න එනෝ සීන් එකට. ලිඳ වට කර කබර ගෝයා. ඉතින් කබර ගෝයින්ට වෙන වැඩ නැද්ද සර්? ලින් වට කරන්නේ. ඔන්න දැන් බටයක් පයිප් යන්න කමන්නේ වට කරන්න පුළුවන්. ලිඳ හරි ඒත් කමන්නේ කියමු. ඒත් කමන්නේ කියමු. ඔන්න දැන් එනෝ සීන් එකට. දැන් එනෝ. අකුල කාපි දියබරියා. සර් දියබරියුන්ට වෙන වැඩ නැද්ද? කබර ගෝයේ ලිඳක් වට කරන් ඉන්නකොට ඇවිල්ලා අරගේ කකුල කන්න. ඕකේ ලිඳට ගියේ නෑ. ඕකේ ලිඳට ගියේ නෑ. ඕකිස වෙලකට හරි දොලකට හරි ගියා. දියබරිය කෙලියා හැදුවා කවියා රහිත කබර ගෝයක් ගන්න. ඕක මේ කෙප්ප ඉරිල් කිව්වොත් සින්දු තමයි හරියට යනවා. තව එකක් කියන්නද? නෑ. අර කවුද මගේ බෝලේ පෙරලා හිටියේ? ඒක බොරු අපේ හරි. එහෙමයි. කොහොම නෙවෙයි ඉතින් මෙතන නළුවෙක් තෝරනකොට ඊට වඩා පොඩ්ඩක් ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. හරිද? අතර ප්‍රැක්ටිකල් නේ. ආගමන. හරි. මට තමුසේ මෙතන මේ මොකක් හරි සිද්ධියක් නිකන් මේ නිරූපණය කරලා පෙන්නනවා. එයා පොඩි මම උදාහරණයක් කියන්න ඕන. දැන් හිතන්න සිරිලි හිතන්න. හැම වෙලේම මෙහෙම කර උදාහරණ කියන්න. හරි ගමන ප්‍රැක්ටිස් එක ගලන්නේ. ඒක එතකොට සිරිලි හිතන්න සිරිලි යනවා දවස් දෙකකට පොල් එකක් කැලේට. හරිද? දැන් සිරිලි හිතන්න දවස් දෙකකට පොල් එකක් කැලේකට යනවා. හරිද? එතකොට එහෙම හිතෙන්නේ නැහැ සර්. මම මේ අර විද්‍යා නිරූපණය කරන්න හදන්නේ. ඒක පොඩ්ඩක් හිතන්න එහෙම. නෑ පොඩ්ඩක්වත් එහෙම හිතෙන්නේ නෑ මට. මම මොකටද කොල්ලෙක් එක දවස් දෙකකට කැලේකට යන්නේ? දැන් තෙල් නාට්‍ය කරුණාත් එහෙම දවස් දෙකකට කැලේ යන්න ඕනේ නෑ නේද? දැන් ඕන කෙල්ලෙක් නම් ගමන්නේ මට මාස ගාණක් ඉන්නේ. සර්ලා කියන්නේ අපිට කියන්නේ මාස. ඒ වැරදි. හරි. සමුසරේ එක්ක කරන්න බෑනේ. සමුසරේ වෙච්ච දෙයක් කරලා පෙන්නන්න ඕන. සමුසරේ දිනදා ජීවිතේ වෙච්ච දේක් මට කරලා පෙන්නන්න සමුසරේ රංගපෑනේ හැකියාව බලන්න මට. මම ඒක කරන්නේ. සිද්ධියම දක්ුණා. මොකද සිද්ධිය මොකද? ඊයේ සර් මගේ වයිෆ් එක මගේ පොඩි පණ්ඩුවක් ඒක මට පුළුවන් කරන්න. නියමයි very good. ඔය තියෙන්නේ. ප්‍රැක්ටිකල් සිද්ධියක් කරලා පෙන්නන්න. මෙහෙමයි සර්. දැන් මම ඊයේ හවස වයිෆ් වෙනකොට මම පරක්කු වෙලා ආවේ ඇත්තටම. නෑ අයිසෝ ඔහොම නෙමෙයි. ඒක පොඩ වෙච්ච විදියට මට පොඩ සමුසේ රංගපෑම හැකියාව පෙන්වන්න මෙතන ඇත්තනේ සිද්ධිය වෙච්ච විදිය චරිත එක්ක හොඳට කරලා පෙන්වනවා. ඒක ඔක්කොම වෙච්ච දේවල්. ඔව් හරියටම වෙච්ච දේ හරියට කරලා පෙන්වනවා. සමුසේ ලැජ්ජ නැද්ද ඔය? සමුසේ මොකටද අනුන්ගේ දේවල්? සමුසේගේ පාඩු වෙන සමුසේ වැඩ නෑ අනුන්ගේ පවුල් වල ඒවා. ඔය දැන් සමුසේ මට බයින්නේ. නේද මේ වයිෆ් බැනපු එකනේ කරන්නේ දැන්. නෑ ඔහොම නෙමෙයි පොඩ්ඩක් ඒ සිද්ධිය පොඩ්ඩක් වට පිටාව සමුසේ රංගපාලා පොඩ්ඩක් නැගිටලා මෙතෙන්ට ඇවිල්ලා හරියට පෙන්නනවා. ඒක කිව්වා ඇක්ටිං දැන් මම කරන්න. අලුවෙක් නේ. හැබැයි ඕ ඇක්ටිං ඇයිද දන්නේ නෑ. අනන් නෑ තමයි. ඕ ඇක්ටිං. ඔන්න සර් අපේ ගෙදර තියෙන කඩුල්ල. අපේ වයිෆ් ඉන්නව බලාගෙන. මොකද කම්බෝ කියලා පිලා ගන්නකො. මගේනේ වයිෆ් ඔයාගෙන කියලා පණිය යාගෙන කිව්වම හරි. මේවා. ඔන්න සර් මම වයිෆ් ඉන්න ඉස්සරහ මම පොඩ්ඩක් ගෙදර ඉන්න පරක් වුණා. මම සර් කඩුල්ල පැනලා ඔන්න එනවා. ගත මොකද ගඳ? ගඳක් නෙමෙයි හතරාම හිතහකෝ දැන් මම මේ සවුන්ඩ් එක්කනේ කරන්නේ මම එන අඩි සද්දනේ ගන්නෙ. දැන් මේ ඔක්කොමත් එක්ක කරන්නේ පණ්ඩිත වෙන්න එපා. හරි කරන්න. ඔක්කොම කරන්න කිව්වා. මම මේ ඔක්කොමත් එක්ක කරන්නේ. මොනස මං එන කඩුල්ල පැනලා. පැන්නා. ආයි පණින්න එපා. ගත. පූසෙක් නේද? චු. පූසගේ මං කියන්නේ පූසගේ කකුලල ඉස්සලා ගියා මඩ කොට වහිනවනේ මේ දවස්වල පණ්ඩිත වෙන්න එපා මම නෙමෙයි මේක කරන්නේ හරිද ඔයා අනවශ්‍ය විදිහට සද්ද දාන්න එපා හරි මම දැන් එතන ඉඳන් මට ආයි මුලින්ද කටක් ගන්න බෑ හරි ගට ලිසන් එක කරා ගට ඔන්න එනවා ඔන්න සීන් එක අපේ ටොමියා කිව්වේ අපේ ගෙදර බල්ලා බල්ලා ඔව් බල්ලා හරි ඔන්න ගට බු දෙකම ඉන්නේ නැහැ මට දෙකම කරන්න බෑ. එතකොට මොකද? සර්ට බැරිද ටොමියා වෙන්න? කමක් නැද්ද? මේ කමක් නැහැ කියන්නේ එයා කළු පාටයි ඔය විදියටම බූල් තියෙනවා මරු. හරි. එහෙනම් සර් ටොමියා කරන්නේ. එතකොට අපිට බෑග්ග්‍රවුන්ඩ් එක එනවා. හරි. ගට. ඒ මොන බල්ලෙක්ද? අපේ බල්ලා හොඳ ජව සම්පන්න බල්ලෙක් නිකන් මේ අන්න නැතුව මේ කාන්තාරේ ගිය බල්ලෙක් නෙමෙයි හොඳට පුරන්න. ටොමියාට අපහාස කරන්න එපා හොඳේ? හරි. ගට. Gata.
ගතක් බු ඔන්න දැන් මල්ලා උඩ පුරනවා ගතක් බු ගතක් බු ඔයා මොකද්ද කරන්නේ උඩ පුරනවා කියන්නේ මේ උඩට පුරන එක නෙමෙයි උඩ පුරනවා උඩ පුරනවා උඩ පුරනවා ඕ කරන්න බැරි නම් යන්න මෙතනින් හරි මං කරනවා ගතක් 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 ආව් ගතක් 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 ආව් ගතක් ආව් ගතක් ගත දැන් තමුසේ මට උඩු පුරන්න කියලා තමුසේ වාඩිලා ඉන්නේ හා තමුසේ මම බල්ලට දැම්මද හා බල්ල ගන්න දැම්මද නෑ නෑ තමුසලා ඇයිද තමුසලා වගේ දැන් ඉදා ටොමිය පුරන වෙලාවේ ආපු නැචරල් ගතියට වඩා නැචරල් ගතියක් මට දැන් ආවා. ඒ කියන්නේ මම ගෙදර ඉන්නවා වගේ. තමුසලා වගේ උන් තමයි මේ රඟපාන්නේ ඉන්නේ. තමුසේ වැඩක් නැහැ. තමුසේ නළුවෙක් වෙන්න බෑ. තමුසේ මේකෙන් ඉවරයි. තමුසේ ලකුණු නැහැ. තමුසේ ඉන්ටර්වියු ෆේල්. දැන් මං ගන්න නැද්ද? තමුසේ රඟපාන්න පුළුවන් මේ අපිට මේ ගරු කරන්නවත් දන්නේ නැහැ. තමුසේ ට්‍රෙල් නාට්‍යක දුවන්නවත් දෙන්න ගහකට මලකටවත් දෙන්නේ නැහැ. තමුසේ යනවා යන්න මේ අත්ත බලා දෙන්න බා. එහෙමද කියන්නේ. යනවා තමුසේ ඉවරයි. මොකද ෆොටෝ ගන්න? මොකද ෆොටෝ ගන්න? දෙන්න Facebook එකේ දෙන්න කැල්ලක්. අසරණ ලෙස නළුවෙක් වීමට තරුණයාගේ ලිංගික අල්ලාසිල්ලු කලු කාවේරි උම්මත්තක අධ්‍යක්ෂකවරයා දෙන්න හරි බලා අපේ සෙට් එක පේජ් තියෙනවනේ අපි දන්න අපි ඔක්කොගෙම දානවා හරි බලා ගන්න දාගෙන නැති මෙතන යනවා හයි ෆයිල් එක අරන් යන්න ආයි ඉන්ටර්වල් දෙයක් නැද්ද